මෙන්න අප මෙතෙක් වෙලා බලා සිටි අවසන් ඡන්ද ප්‍රතිඵලය. සභිකයන් 95 දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේ අවසන් ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබෙනවා. ජයග්‍රාහී අපේක්ෂකයන් සහ ඔවුන් ලබාගත් මනාප සංඛ්‍යාවත් ඔබ වෙත ඉදිරිපත් කිරීමට අපි දැන් සූදානම්. මනාප 334ක් ලබා ගනිමින් මලින් අධිකාරී ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ලැයිස්තුවේ පෙරමුණටම පැමිණ තිබෙනවා. මෝක්ෂ අමරවංශ මනාප 130ක් ලබා ගනිමින් දෙවන ස්ථානයටත්, සඳුන් සංදීප මනාප 98ක් ලබා ගනිමින් තුන්වන ස්ථානයටත් මනාප ලැයිස්තුවේ පැමිණ තිබෙනවා. දිනිති පීරිස් ලබාගත් මනාප සංඛ්‍යාව 91යි. රසිදුනෙත්සර ලබාගත් මනාප සංඛ්‍යාව 86යි. තවිෂතපත්තු ලබාගත් මනාප සංඛ්‍යාව 85යි. ඒජිත් දේනෙත් ලබාගත් මනාප සංඛ්‍යාව 66යි. යුරේනි චතුරිකා ලබාගත් මනාප සංඛ්‍යාව 64යි. විශ්ව බණ්ඩාර ලබාගත් මනාප සංඛ්‍යාව 60යි. ඉමා ශතපත්තු ලබාගත් මනාප සංඛ්‍යාව 58යි. දෙදස් 25 වර්ෂයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා ගැනීම වෙනුවෙන් ශ්‍රී නාග ජාතික පාසලේ පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා තේරීපත් වූ මලින් අධිකාරී ඇතුළු සභිකයන් සියලු දෙනාටම අපගේ උණුසුම් සුව පැතුම් එකතු කරනවා.